ආයිබෝන් යාළුවනේ මම චමිල් වීරසිරිවර්ධන අදත් කතා කරන්න අපි ලංකාවේ දේශපාලන තත්ත්වය. අද අපි බලමු ඊසොප්ගේ උපමා කතාව වගේ අපි උපමා කතාවක් බලමු. මේ උපමා කතාව අපේ ගමේ ඉස්සර වෙච්ච සිද්ධියක්. අපි උදාහරණයක් ගමු ගම අපි හිතමු අපේ ගම තමයි කොල්ලුපිටිය කියලා. මේක උපමා කතාවක ඇත්තම කතාවක් නෙවෙයි. එතකොට මේ ගමේ ඉන්නවා අනුර කුමාර කියලා අපේ ජනාධිපතිතුමාගේ නමම තියෙන නමුත් වෙන මිනිස්සෙක් ඉන්නවා මේ ගමේ. එයා තමයි ගමේ කසිප්පු මුදලාරි. කසිප්පු බිස්නස් කරන ගමේ. එතකොට ඒ ගමේ තියෙනවා ලංකා බැංකුවක්. ඒ ලංකා බැංකුව මැනේජර් මහත්තයෙකුත් ඉන්නවා. ඒ මැනේජර් මහත්තයා තමයි කලින් හිටියේ මේ ප්‍රේමදාස මහත්තයා. රණසිංහ ප්‍රේමදාස කියලා මේ උපමා කතාවක්. ඒ රණසිංහ ප්‍රේමදාස කියලා මහත්තයෙක් හිටියා ලංකා බැංකුවේ මැනේජර් වෙලා. ඊට පස්සේ මෑත කාලේ යනව වෙච්ච දෙයක් තමයි මේ උපමා කතාව අපි කියන්නේ. එතකොට මේ කසිප මුදලාලි ඉන්නවා ගමේ බෝක්කුවක් උඩට වෙලා. එයා මොකද කියන්නේ? එයා කියනවා එයා මේ මෙහෙම සරම එහෙම උස්සගෙන ඉන්නේ. එයා කියනවා මේ බාන් මල්ලි මගේ ජොකාගේ හිලක් තියෙනවා කියලා කියනවා කසිප මුදලාලි. එතකොට මිනිස්සු හිතනවා අනේ පව් මේ කසිප මුදලාලි හරි දුප්පත් මෙයාගේ ජොකාගේ හිලක් තියෙනවා කියලා. එතකොට ඒ කසිප මුදලාලි හැමතිස්සෙම එයාගේ සරම උස්සගෙන ඉන්නේ මේ අර ජොකාව පෙන්වන්න. හිල් ජොකාව ටොමි හිල්ෆිගර් කියන හිල් ජොකාව පෙන්වන්න මේ ඒ කසිප මුදලාලි අනුර කුමාර මහතා සරම උස්සගෙන තමයි ඉන්නේ හැමතිස්සෙම. එතකොට බැංකු මැනේජර් ඉන්න මනුස්සයා එක දවසක් පොලිසියෙන් අල්ලගන්නවා ඒ බැංකුවේ වැඩ කරන කෙනෙක් බැංකු සේවකෙක් මේ ඊපෙටද ලංකාවේ වුණා වගේ ඒ බැංකු සේවකයෙක් මොකද කරන්නේ? එයා ඒ සේවකයාට පුළුවන් පොත්වලට සල්ලි දාන්න. සල්ලි ගන්න පුළුවන්. එයා මොකද කරන්නේ? හොරෙක්ට රැවටිලා හොරෙක් කෝල් කරාට පස්සේ ඒ හොරාගේ account එකට වැඩිපුර සල්ලි 110ක් ගන්න කියලා බැංකුවේ සල්ලි දාලා හොරකමක් කරනවා. එතකොට පොලිසියෙන් බැංකුවට පැනලා ඒ හොරා වල්ලගෙන ගිහිල්ලා උසාවියට දානවා. හරිද? එහෙම කරන්න පුළුවන් ඒ බැංකුව නීති රාමුවක් හදලා තියෙන හින්දා. එතකොට ලංකා බැංකුවේ කොල්ලුපිටියේ ඉන්න වැඩ කරන ඒ සේවක මහත්තයෙක් ලංකා බැංකුවේ සල්ලි හොරකම් කරලා හොරෙක්ට දුන්නා කියලා ඕගොල්ලෝ බැංකුවේ දාපු සල්ලි නැති වෙන්නේ නැහනේ. ඒ මොකද ඒ බැංකුවේ තියෙන නීතියක්. බැංකුවේ සේවකයෙක් අසං කරලා වැඩට එද්දි එයා හොරකම් කරොත් ඉන්ෂුරන්ස් එකෙන් බැංකුවට ගෙවනවා. බැංකුවෙන් බැඳලා ඉන්නවා අපිට ඉන්ෂුරන්ස් එක ගෙවුවත් නැතත් අපි බැංකුවේ පොතට දාපු සල්ලි අපිට හපව දෙන්න. එතකොට අපි වැරද්දක් කළා නැත්නම් බැංකුවේ මැනේජරුයි පොලිසිය ලොක්කයි උසාවියේ නඩුකාර ආමුදුරුවේ ඔක්කොම කට්ටිය එකතු වෙලා හොයා ගන්නවා කවුද හොරා කියලා. හොරා කියලා අරගෙන ඔය හොරාට දඬුවම් දෙනවා. ඊට පස්සේ අපි බැංකුවේ දාපු සල්ලි අපිට හපව දෙනවා. ඒක තමයි සිස්ටම් එක හැදලා තියෙන්නේ. එතකොට කසිප මුදලාලිගේ සිස්ටම් එක කොහොමද? කසිප මුදලාලි ඉන්නවා බෝකෝඩට වෙලා කැපට ගහගෙන. කසිප මුදලාලි කියනවා අන්න අර බැංකුවේ මංකොල්ලයක් වෙලා ඕගොල්ලන්ගේ සල්ලි හොරකම් කරලා හොරෙක් ඔක්කොම බැංකුවේ ඉන්නේ හොරු. බැංකු මැනේජරුත් හොරු. ඔක්කොම හොරු. මේ දැක්කනේ පොලිසියෙන් අල්ලගෙන ගිහලා උසාවියට දැම්මා. දැන් බැංකුවේ ඉන්නේ ඔක්කොම හොරු නෙවෙයි හින්දා තමයි හොරා වල්ලලා උසාවියට දැම්මේ. ඒක බැංකු මැනේජර් මහත්තයා කරේ ඒ බැංකුවේ සිස්ටම් එකට දුවන හින්දා. නමුත් කසිප මුදලාලි මොකද කියන්නේ? බෝක්කුඩ නැගලා මෙන්න මේ බැංකුවේ ඉන්න ඔක්කොම හොරු. මේ බැංකුව පන්නලා අපේ අතර මේ බැංකුව ගන්න ඕනේ. එහෙම කියලා. මේ බැංකු මැනේජර් දැක්කද? මාරුති කාර්යය කියන්නේ මූ මාර සල්ලිකාරයෙක්. එහෙම කියලා ඒ කසිප මුදලාලි කියනවා. බැංකු මුදලාලි මාරුති කාර්යය කියන්නේ ලොකු ලෝන් එකක් ගාලා හරි අමාරුවෙන් තමයි පඩි භාගයක් විතර මිනිස්සු දීලා ඒ මාරුති කාර්යය යන්නේ. බැංකු මැනේජර් කියන්නේ මහ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. එයාගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වෙච්ච හින්දා තමයි බැංකුවේ මේ අර මැනේජර් නොවුනත් නියෝජ්‍ය මැනේජර් වගේ වෙලා හරි ඒක කැමැත්තෙන් මේ මිනිස්සු ඒ රස්සාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ විපක්ෂේ නායක හැටියට හරි නැත්තම් ඒ බැංකුවේ දෙවෙනි මැනේජර් හැටියට ඇවිල්ලා තියෙන්නේ. ඒ මිනිස්සු බැංකුවේ රස්සාවට ආදරේ. ඒකයි නැත්නම් බැංකු මැනේජර්ට ලොකු පඩියක් කෝටි ගණන් ගෙවන හින්දා නෙවෙයි. එයා කැමති තාත්තත් මේ බැංකුවේ රස්සාව කරා මමත් ඉනවා කියලා. නමුත් කසිප මුදලාලි මොකද කියන්නේ? බැංකුවේ දැක්ක ගන්න හොරු ඔක්කොම ඉන්නේ. මේ බැංකු මැනේජර් කාර් පදින්නේ මාරුතියක් පදින්නේ. මූ මාර මේ සල්ලිකාරයෙක් එහෙම කියලා. එතකොට දැන් කසිප මුදලාලි කොහොමද කරන්නේ? කසිප මුදලාලි මාරුතියක් නැහැ. කසිප මුදලාලි මේ හිල් වෙච්ච යුකයි සරමයි ඇඳගෙන බෝක්කුඩ වෙලා ඉන්නේ. නමුත් කසිප මුදලාලි කසිප විකුණන මිනිසුන්ට ඒකෙන් ඒ කැටෙන් කැටේ සතෙන් සත එකතු කරලා හොලවලා එයා පැලවත්තේ ලොකු වලක් හාරලා සල්ලි ටික ඔක්කොම පැලවත්තේ වල දාලා තියෙන්නේ. එතකොට බැංකු මැනේජර්ට වැඩි ඇත්තටම පෝසත් කවුද? ඒ කසිප මුදලාලි තමයි පෝසත්. එතකොට ඔන්න එක දවසක් ඔහොම ක්‍රියාත්මක වීගෙන යද්දී එක දවසක්
කොල්ලිපිට අපි තුමු කොල්ලිපිටිය ලංකා බැංකුව කියලා. ඒ කොල්ලිපිටිය ලංකා බැංකුවේ සුනාමියක් එනවා. සුනාමිය ආවට පස්සේ ලංකා බැංකුව හොදගෙන යනවා. හරිද? හොදගෙන යනවා. එතකොට කසිප මුදලාලි කියනවා අන්න කෝ බැංකු මැනේජර් උදේ පාන්දර ගිහිල්ලා බැංකුව ළඟට ගිහිල්ලා කියනවා කසිප මුදලාලි කෝ බැංකු මැනේජර් නෑ. දැක්කනේ බැංකුව සුනාමියට හොදගෙන ගිහිල්ලා එහෙම කියලා කියනවා. බැංකු මැනේජර් ඇත්තටම බැංකු මැනේජර්ගේ ගෙදරත් සුනාමිය වෙලා මිනිහා එයාගේ තමයි ඒ කට්ටියත් එක්ක ගමේ පන්සල ඉන්නේ. බැංකුව සුනාමිය ආවට පස්සේ දැස් බැංකුව වරින් ඉඳිලා නෑනේ. ඉතින් මේ මනුස්සයා පන්සලට වෙලා ඉන්නවා තමන්ගේ ගෙදරත් ගහගෙන ඉන්න. නමුත් කසිප මුදලාලි මොකද කරන්නේ? අපි දැන් ඔක්කොම එකතු වෙලා ලංකා බැංකුව අල්ලගමු කියලා කොල්ලුපිටි ලංකා බැංකුවට ඇවිල්ලා මිනිස්සුත් එක්ක එකතු වෙලා අපි දැන් මේ බහුතර ඡන්දයෙන් ලංකා බැංකුව අල්ලගමු කියලා ඔන්න ලංකා බැංකුව අල්ලගන්නවා. කොල්ලුපිටි ලංකා බැංකුවේ බිල්ඩිම. අල්ලගෙන දැන් බැංකුව මේ කසිප මුදලාලිට හරි සන්තෝෂයි. හිතන් ඉන්නේ මේ බැංකුව මැනේජර් පැන්නුවා. එයාට පුළුවන් බැංකුව කරගෙන යන්න කියලා කොල්ලුපිටිය. එයා මොකද කරන්නේ? අර ලෑලි අඩෝ සික අම්බ ගිහිල්ලා ගෙනින් මේසයක් කියලා ලෑලි මේසයක් ගේනවා. ගෙනල්ලා අර කැඩිච්චි කොල්ලුපිටි ලංකා බැංකුව ඇතුලේ ලෑලි මේස තියාගන්නවා. ඊට පස්සේ ටාගට් කියනවා බක අම්බ ගිහිල්ලා ටයර් එකක් ගෙනින් කියලා ටයර් එකකුත් ගෙනත් තියනවා. තියලා අඩෝ මේ උඹලා වරෙල්ලා බැංකුවේ සල්ලි දාන්න කියලා ඔන්න දැන් බැංකුව ඔපරේට් වෙන්න පටන් ගන්නවා. සුනාමියට පස්සේ දවසේ කොල්ලුපිටිය බැංකුව මිනිස්සුන්ට කියන අයිල සල්ලි දාන්න බකයි සකයි අරුයි මොයි තමයි දැන් මේ බැංකුව වැඩ කරන්නේ. කසිප මුදලාලි බැංකුව මැනේජර්. ඊට පස්සේ බෝඩ් එකක් ගහනවා NPP කියලා. ඒක නම තමයි මේ කසිප මුදලාලිගේ කොල්ලුපිටි බැංකුව කියලා. ඔක බෝඩ් එකක් ගහලා බකයි සිකයි අරුයි මුන් තමයි ඉන්නේ මේ බැංකුව වැඩ කරන්නේ. ඒගොල්ලෝ කලින් බැංකුව වැඩ කරලා නැහැ. ඒගොල්ලන් තාත්තලා බැංකුව වැඩ කරපුවා කට්ටිය නෙවෙයි. බැංකුවකට ගිහිල්ලා වත් තියනවද දන්නේ නැහැ. කසිප මුදලාලි. නමුත් දැන් කසිප මුදලාලි කොල්ලුපිටි බැංකුව අල්ලගෙන දැන් වැඩ කරගෙන යනවා. වැඩ කරගෙන යද්දී කොල්ලුපිටි බැංකුවේ මේ මිනිස්සු කියන දැන් අපි සල්ලි account එකට දැම්මට පස්සේ අපිට රිසිට් එකක් දෙන්න. අර බකා කියන කාර තමයි දාලා තින්නේ රාජකාරී කරන්න කසිප මුදලාලි. ඌ දන්නේ රිසිට් දෙන්නේ කොහොමද? අකුරු ලියන්නේ කොහොමද? එහෙම කියලා දන්නේ නැහැ. ඒක කසිප මුදලාලි හරියට කේන්ති ගියා. කසිප මුදලාලිට කඳුළු ආවා. ඇවිල්ලා බකාට බැන්න කුණු හරපේ. අම්මුතිත් කුණු හරපෙන් බැන්න. බැන්නට පස්සේ බකා ටික පාටම තේරුණා කොහොමද මේ බැංකුවක් වැඩ කරන්නේ කියලා. කොහොමද රිසිට් එකක් කඩන්නේ? අකුරු ලියන්නේ කොහොමද? රුපියල් 250ක් ඩිපොසිට් කරා කියලා. අකුරු ලියන්නේ කොහොමද කියලා අර කසිප මුදලාලි ගෝලයට එක පාටම තේරුණා. කසිප මුදලාලි කුණු හරපේ බැනපු ගම. ඊට පස්සේ ඒ කසිප මුදලාලිගේ ගෝලයා බොහොම ලස්සනට ඒ කොල්ලුපිටි බැංකුව ඔපරේට් කරගෙන ගියා. කසිප මුදලාලි බැංකුවේ මිනිසුන්ගේ ඩිපොසිට් ගත්තා. ඒගොල්ලන්ට ණය දුන්නා. ඒගොල්ලන්ට ලීසින් දුන්නා. බොහොම සන්තෝෂෙන් ඔක්කොම පොඩි පත්‍ර කොළ කෑලිවල ලියලා දුන්නා. එන්න එහෙම කරගෙන ගියා. බොහොම සතුටින් අවුරුදු 100ක් 200ක් විතර ඒ විදිහට කොල්ලුපිටි ලංකා බැංකුව කරගෙන ගියා. මේක බොහොම කතාවක්. ඉතින් මේ අපි මේ කතාව අහපු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. ජය වේවා.